මම සුගත් රාජපක්ෂ නියෝජනය කරන්නේ ශ්‍රමාභිමානී කේන්ද්‍රය. අද දවසේ අපි මේ මාධ්‍ය සාකච්ඡා විශේෂම කැඳවන්න ප්‍රධාන හේතුව වෙන්නේ ඉදිරියේදී අයවැය ඉදිරිපත් වෙනවා. ඒකට අපි යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි අදහස් ඉදිරිපත් කිරීමට සහ ඒ සඳහා අපේ යෝජනා මොනවද කියන එක ඉදිරිපත් කිරීමටයි. මේකෙදී අපි ප්‍රධාන වශයෙන් අවධාරණය කරන කාරණා අපි මේ වෙනකොට බාර දීලා තියෙනවා මුදල් අමාත්‍යාංශයේ ඒ ලේකම්ට. ඊට අමතරව අපි මේකෙදී අවධාරණය කරනවා මම විශේෂයෙන්ම ශ්‍රමාභිමානී කේන්ද්‍රය හැටියට දහස් වෙළඳ කලාප කම්කරු සහයෝගිතාව හැටියට අපි අවධාරණය කරනවා දිගින් දිගටම නිදහස් වෙළඳ කලාපයට සංක්‍රමණය වෙලා ඉන්න කම්කරුවන්. එතකොට මේක දැන් නිදහස් වෙළඳ කලාප පටන් අරන් අවුරුදු 40කට වැඩි කාල සීමාවක් වෙනවා. මේක ඇතුලේ ස්ථීර කම්කරුවන් සහ එතකොට ඒගොල්ලෝ ස්ථීර පදිංචි වෙලා ඉන්නවා මේ ඇතුලේ. එතකොට ඒගොල්ලොන්ට විශේෂයෙන්ම වාසස්ථානයක අයිතියක් නැහැ. අපි හිතනවා මේ අයවැය ඇතුලේ එතකොට යම් මුදලක් වෙන් කරන්න පුළුවන් නම් කොහොමද මේ කම්කරුවන්ගේ වාසස්ථාන අයිතිය එහෙම නැත්නම් ඔවුන්ට ස්ථීර වාසස්ථානයක් සඳහා යම් මුදලක් වෙන් කිරීමට හැකිනම් ඒක මම හිතනවා ඔවුන්ගේ ජීවිතය පැත්තේ මොකද මේගොල්ලෝ තමයි ප්‍රධාන වශයෙන්ම රටේ ආර්ථිකයට දායක වෙන ප්‍රධාන කොටසක් වෙන්නේ. මේගොල්ලෝගේ කතා කරන ප්‍රධාන පැත්තක් තමයි කම්කරු නීති රීති අනපනත් මේවා සියල්ලම අපි කතා කරනවා වගේම ඔවුන්ගේ ජීවන වියදම කතා කරනවා වගේම වාසස්ථාන අයිතිය ගැන ඔවුන්ගේ කතා වෙන්නේ නැහැ. එතකොට ඒ සඳහා කවදාවත් ඉඩක් සැලසෙන්නෙත් නැහැ. ඒක නිසා තමයි අපි කියන්නේ මේගොල්ලෝ ප්‍රධාන වශයෙන්ම රටේ ආර්ථිකයට දායක වෙන කොටසක් මොවුන්ට වාසස්ථානක අයිතියක් තියෙන්න ඕන. අපි හිතනවා මේ අපි යෝජනා කරනවා මේ අයවැයේදී ඔවුන්ට යම් මුදලක් ඒ සඳහා යම් සැලැස්මක් සහ අඩුම තරමේ ඒකේ සැලැස්මක් හදන්න පුළුවන් ටෙක්නිකල් කමිටුවක් පත් කළා. ඒ සැලැස්මක් හදන්න පුළුවන් මුදලක්වත් මේ අයවැයේදී වෙන් කරන්න කියන යෝජනාව අපි කරනවා. ඒ වගේම මෙහි නිදහස් වෙළඳ කලාපයට සංක්‍රමණය වෙලා ඉන්නවා උතුරු නැගෙනහිර සහ උඩරට දමිළ ප්‍රජාව සහ අනිකුත් ප්‍රදේශවල අයත් ඉන්නවා. එතකොට මේ අයට තියෙනවා මූලිකම භාෂාමය ගැටලු. එතකොට ඒ සඳහා මේ අයවැයේදී අපිට යෝජනා කරනවා ඒ වගේ භාෂා කීපයක් දන්න සයම භාෂාවෙන් වැඩ කළ ඇති නිලධාරීන්ව රාජ්‍ය ආයතන සහ මේ ඒක රාජ්‍ය ආයතන වලට යොමු කරන්න කියලා අපි මේ අයවැයට යෝජනා කරනවා. මම හිතනවා මේවා සැලකිල්ලට අරගෙන ඉදිරියේදී මේ ආණ්ඩුව ඉදිරිපත් කරන අයවැයේදී මේ කරුණු සැලකිල්ලට ගනී කියලා.